හෙලෝ මගේ යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට මං ඉතින් අද රස කෑමක් හදන්න තමයි යන්නේ. අපි ගිහින් බලමු ඉතින් මොනවද මං හදන්නේ කියලා. ඔන්න යාළුවනේ මං හදන රස කෑමට කැරට් සුද්ධ කරන ගමන් තමයි ඉන්නේ. පේනවද ඔයාලට? ඔයාලා බලනවා ඇති නේද මම මොනවද හදන්නේ කියලා. ඉන්නකො ඉතින් ඔහොම බලාගෙන මං කියන්නම් මම මොනවද හදන්නේ කියලා. මෙන්න ඉතින් යාළුවනේ කැරට් ටික නම් සුද්ධ කරලා ඉවරයි. ඊට පස්සේ මේ කෑමට ලීසුත් ඕනි. ඉන්න මං ලීස් ටිකකුත් අරගෙන එන්නම්. ඔන්න ඉතින් යාළුවනේ මං කැරටුයි ලීසුයි දෙකම හොදගෙන ආවා. ඒකට ලුණු ගෙඩියකුත් හොදන්න ඉවිල්ලා තියෙන්නේ. පේනවද ඔයාලට? දැන් ඉතින් මං හදන්නේ මේ ටික කපා ගන්න. බලමුකෝ ඉතින් මං කපන විදිහ. ඔන්න ඉතින් මං ලීස් ටික මෙහෙම චූටියට කපා ගන්න ගමන් ඉන්නේ. පේනව නේද ඔයාලට? ඔයාලා බලනවත් ඇති නේද මම මොනවද හදන්නේ කියලා පොඩ්ඩක් කොහොම ඉන්නකෝ. මං අද රැට කන්න හදන්නේ රස කෑම. අදට ඔයාලට පෙන්නන්නම්කෝ. ඉන්න කොහොම. මෙන්න මේ වගේ චූටියට ලීස් ටික කපා ගන්න ඕනි. ඉතින් මේ තියෙන්නේ මං කපාගත්තු ලීස් ටිකයි ලුණු ටිකයි. දැන් තියෙන්නේ කැරට් ටික චූටියට ගා ගන්න. මං ඒ ටිකත් ගාගෙන මං හදන කෑම ඔයාලට පෙන්නන්නම්. චුට්ටක් කොහොම ඉන්න. ඔන්න යාළුවනේ ඉතින් මේ තියෙන්නේ මං කපාගත්තු ලීස් ටික. මං කිව්වා නේද කැරට් ටික ගා ගන්නම් කියලා. මේ තියෙන්නේ කැරට් ටික. මේ තියෙන්නේ ලුණු. මේ තියෙන්නේ මං කලින් තලාගත්තු සුදු ලුණු ඉඟුරුයි ටික. ඔයාලට පේනව නේද? මං ලිප පත්තු කරගත්ත දැන්. ඒකට තෙල් ටිකක් දාගෙන අපි අපේ කෑම හදන්න තමයි යන්නේ. ඔන්න මං දැන් තෙල් ටිකකුත් දාගත්තා. ඔන්න ඉතින් තෙල් ටික කර වෙලා තියෙන්නේ. ඒකට සුදු ලුණු හැම දානවා දැන්. ඊට පස්සේ අපි ඒකට මේ වගේ ගහලාගත්තු බිත්තර ටිකකුත් දානවා. පේනවද ඉතින් ලස්සනට බිත්තරේ තියෙන හැටි තාච්චියේ. ඊට පස්සේ අපි මේකට අපි කපලාගත්තු ලුණු ටිකයි කැරට් ටිකයි තමයි එකතු කරන්නේ. ඒ ටික එකතු කරලා ටික වෙලාවක් තෙලේ බෙද ගන්නවා. මේ බලන්නකො. එහෙම තමයි ඉතින් බෙදගන්නේ. වැඩි තඹ ගන්නෙ නෑ. සාමාන්‍ය ගානට ඒ ටික බෙද ගන්න ඕනේ මෙහෙම. ඒකටම අපි ලුණු කුඩුයි ගම්මිරිස් කුඩුයි දා ගන්න ඕනේ. ඒවත් දාලා මෙහෙම හොඳට කලවම් කරගන්න. පේනව නේද? ඊට පස්සේ යාළුවනේ අපි ඒකට මේ වගේ උයාගත්තු බත් ටිකකුත් දානවා. මම නම් ගත්තේ අම්බුල් සම්බා කියලා හාල් జాතියක්. ඔයාලා කැමති සම්බා జాතියක් උයාගෙන මේ වගේ කෑම හදාගන්න පුළුවන්. අපි ඊට පස්සේ මේ වගේ ලීස් කොළ ටික අමුයෙන් දාගන්න ඕනේ ඒකට. ඊට පස්සේ අපි හොඳට කලවම් කරගන්නවා. ඉන්නකො මම කලවම් කරලා ඔයාලට පෙන්නන්න. ඔන්න ඉතින් මගේ යාළුවනේ මම මගේ රස කෑම හදලා ඉවරයි. මම අද රැට හැදුවේ රස බිත්තර රයිස් එකක්. පේනවද? කන් හිතනව නේද ඔයාලට? ඔයාලත් හදලා බලන්න. ඉතින් යාළුවනේ මං අද ගෙනාවේ රස කෑමක් හදන වීඩියෝ එකක් තමයි ඔයාලට. අද නංගි නම් හිටියේ නැහැ. අපි නංගිත් එක්ක තව අලුත් වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න, like එකකුත් දාන්න, comment එකකුත් දාන්න. එහෙනම් මං ගිහින් එන්නම්. ඔයාලත් rice එකක් හදලා බලන්න ඕනි. bye.